විශේෂ දවසක් කියලා කියන්නේ අද දවස මට ආයේ ගන්න බෑ. ඒක නිසා මම හිතුවා අද vlog එකක් කරන්න. ඔයාලා දැන්ටමත් දන්නව ඇති අද දවසේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මට මේ පහුගිය දවස් ටිකේ ඇත්තටම එක්සෑම් තිබුණා. ඒක නිසා YouTube එකට කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි වුණා. කිසිම වීඩියෝ රෙකෝඩ් කරගන්නවත් අප්ලෝඩ් කරගන්නවත් බැරි වුණා. මේ වීඩියෝ එක ගොඩක් කාලෙකින් මම දාන වීඩියෝ එකක් වෙයි YouTube channel එකට. මට අදත් එක්සෑම්. මම මේ එක්සෑම් මාසේ තමයි මේ වීඩියෝ එකත් ගන්නෙ. මොකද මට අද දවස ස්පෙෂල් නිසා මට ඒක මෙමරි එකක් විදිහට තියාගන්න ඕනි වුණා. ඒක නිසා මම වීඩියෝ කරලා මෙම් දාන්න හිතුවා. මම මුලින්ම මගේ ඉස්කෝලේ ගැන කියලා නම් මගේ ඉස්කෝලේ තමයි කොළඹ ගෞතමී බාලිකා විද්‍යාලය. ඉතින් මම ඉස්කෝලේට එන්නේ ශිෂ්‍යත්වයෙන් ශිෂ්‍යත්ව පාස් වෙලා කොළඹ ගෞතම බාලිකා විද්‍යාලයට එනවා. ඇවිල්ලා O levels A levels දෙකම කරන්නේ මේ ඉස්කෝලෙම තමයි. ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ A level අන්තිම දවස. එක්සෑම් එකෙත් අන්තිම දවස. මොකද ආයේ මේ දවසෙන් පස්සේ මට ස්කූල් යුනිෆෝම් එක ආයේ අඳින දවසක් හම්බෙන එකක් නැහැ. ඉතින් ඒක නිසා මට මේක මෙමරි එකක් විදිහට තියාගන්න ඕනි නිසාම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් උදේම ලෑස්ති වෙලා එක්සෑම් එකට යන්න ඔක්කොම රෙඩි කරගෙන ගෙදරින් පිටත් වුණා එක්සෑම් එකට යන්න. YouTube දාන්නද? අසරණ වෙලා. පහේ අරක වහගත්තා නිකන් අර මේ අයියෝ අයියා යන්නේ එපා යන්න ෆොටෝ එකක් ගහලා යන්න. අනේ මේ හරි ඉන්න. මම එක්සෑම් එකට ආවේ මගේ යාළුවෝ දෙන්නෙක් එක්ක. ඉතින් එක්සෑම් එක පටන් ගන්න පොඩි වෙලාවක් තිබ්බ නිසා අපි පොඩි කයියක් දාගෙන පොතත් චුට්ටක් බලලා ඊට පස්සේ එක්සෑම් එකට ගියා. එක්සෑම් එක ඉවරුනහම මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තිබුණේ. එක්සෑම් එක ඉවරුනහම ඉතින් අපි යාළුවෝ කට්ටියත් එක්ක ෆොටෝස් ටිකක් එහෙම ගහලා ඉස්කෝලේට සමුදේලා ආවා. ඉතින් මම දන්නේ නැහැ. මම හිතන්නේ ආයි මට මෙහෙම යුනිෆෝම් එක ඇඳගෙන මේ වගේ ඉස්කෝලේට එන්න පුළුවන් වෙයි කියලා. මොකද ආයි මෙහෙම දවසක් එන්නේ නැහැ. ඉතින් කොහොම හරි එක්සෑම් එක ඉවර වෙලා අපි ඔන්න ගෙදර ආවා. ඉතින් මේ විදිහට තමයි මගේ එදා දවස ගියුනේ.
13 වසරක පාසල් දිවිය එහෙනම් අදින් නිමයි.